ආයිබෝන්. ඔන්න මේ 2026 අප්‍රේල් මාස 14 වෙනිදා උදෑසන 9:32ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවාය. අපි දැන් මේ ලග්න පලාපල කියාගෙන යනවා. බලමු අපිට කුම්භ ලග්නයේ කොහොමද ප්‍රතිඵල කියන්නේ කියලා. ලග්නාධිපති සෙනසුරු කුජ බුධ සමග දෙවැන්නේද, සඳු රාහු ලග්නයේද, රවි සුකුරු තුන්වැන්නේද, ගුරු පස්වැන්නේද, කේතු විවාහක ස්ථානයේද ගෝචරය වෙමින් ඔබට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. කුජ බුධ සෙනසුරු දෙවැන්නේ ගෝචරය වීම හොඳ ධනයෝග ක්‍රියාත්මක වීමක් වුණත් විශේෂයෙන් විදේශයන් සමග ව්‍යාපාරණ කරායට මෙන්ම අතරමැදි කටයුතු ආදීන් මුදල් උපයන්නන්ට මින් වාසියක් වෙනවා. එහෙත් ශනිගේ ගෝචරය මත ශනි ඔබ කේන්දරයේ හොඳ නැත්තම් හදිසිය ලැබූ ධනයක් උද නිකරුණේ වියදමට පත්වන තත්වයක් දකිනවා. ඒ නිසා උපේන දෙය ප්‍රවේශම් කර ගැනීම ඔබ සතු යුතුයකමකි. හදිසි අනතුරු මුහුණ ප්‍රදේශයට හානි වීම දන්ත රෝග වැනි තත්ත්වයන් ඇති කරනා නිසා ගමනාගමනයේදී ප්‍රවේශම් වෙන්න දත් ටික කැඩෙන්න පුළුවනි. ඒ වගේම ඔබට මාර කපල ක්‍රියාත්මක වෙන කුම්භ ලග්නකාරයාට ගුරුගේ ග්‍රහ තැන්පත් වීම මත බොහෝ අසනීප සාධනවා, දරුවන්ට අපල වෙනවා. එසේම ඔබේ දියුණුව తాවකාලික වශයෙන් අඩාල වෙනවා. කෙහෙතුගේ ග්‍රහ තැන්පත් වීම ඉතාම නරකයි. ඔබට යුග දිවිය තුල මානසික වද වේදනා ගෙන දෙනවා. එසේම මානසික ආතතිය වැනි දේවල් ඇති කරන කරුණු කාරණා විශ්වයෙන් යෙදෙනවා. අමනුෂ්‍ය උපද්‍රව, හැමේ රෝග වැනි තත්ත්වයන් ඇති කරන නිසා ඔබ ප්‍රවේශම් වන්නවා. දැන් මේක ඔබේ සමස්ත ග්‍රහ පලාපලය නෙමෙයි, ගෝචර පලාපලයක් මේ කියන්නේ. පොදු පලාපලයක් හැමෝටම. ඉතින් මේවායින් කොටසක් ඔබට ගැලපේවි. නමුත් ඔබට ඔබ ගැන පෞද්ගලික ඉවැලුවේෂන් එකක් ගන්න ඕන. ඔබ ගැන පුද්ගලිකව දැනගන්න ඕන. ඔබ කළ යුත්තේ ඔබේ පවුලේ ජ්‍යොතිෂ වේදියා මුණ ගැසීමයි.